අයිබෝන් මම දැන් ඉන්නේ මහනුවර ශ්‍රියානි ඩ්‍රස් පොයින්ට් එකේ අපි ෆාදර්ස් ඩේ එක වෙනුවෙන් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. අපි බලමු තමන්ගේ තාත්තා ගැන තමන්ගේ දුවයි පුතයි කොච්චර දන්නවද කියලා. අපි ස්ටෝර් එකට එන කට්ටියකින් රැන්ඩම්ලි ක්වෙස්චන් කරනවා. එන්නකෝ යන්න. හරි අපිත් එක්ක ඔන්න ෆාදර්ස් ඩේ එක්ස්පෙරිමන්ට් එකට දෙන්නෙක් එකතුලා ඉන්නවා. මුලින්ම අපි නම හලෙමුකෝ. අලීෂා සාවින්ද්‍රි. තාත්තගේ නම? අන්නාර. හරි. අපි බලමු මලීෂා තාත්තා ගැන කොච්චර දන්නවද කියලා. හරිද? හරියට උත්තර දෙන්න ඕන දැන් තාත්තා ඉන්නවා මෙතන. බලමු මේ එක්ස්පෙරිමන්ට් එක මලීෂා කොහොමද ෆේස් කරන්නේ කියලා. හරි මුලින්ම කියන්නකෝ මලීෂා තාත්තාගේ උපන්දිනය කවද්ද කියලා. මේ 17. හරිද? හරි. එතකොට තාත්තාගේ කැමතිම ස්පෝර්ට් එක මොකද්ද? ඔන්න දැන් මලීෂා කල්පනා කරනවා. එල්ලේ වගේ එහෙමද? නෑ ක්‍රිකට්. ක්‍රිකට් ලෝ. ඔයෝ හරි කවන්නේ කවන්නේ. හරි. එතන කියන්නකෝ තාත්තා වැඩිපුර පැන් රස කෑම කන්න කැමති නේද? හරි මොනවද වැඩිපුරම කන්න කැමති පැන් රස කෑම? දැන් ඔනේ යනකොට මේ මලේෂියාට බෝධි අරන් දෙන්න වෙයි දන්නේ තාත්තට. ඒකට කියන්න බලන්න තාත්තගේ ඉස්කෝලේ මතකද ඔයාට? තාත්ති ස්කූල් මංගේ කහගුරාන් ගෙට ස්කූල් නම් මතක නෑ. හරිද? හරිනේ කොහමද ඉතින් පැත්ත කිව්වොත්? හරි. හරි. දැන් කියන්න බලන්න මලීෂා තාත්තගේ කැමතිම පාට මොකක් කියලාද හිතන්නේ? තදනිල් පාට. තදනිල් පාටද? අලු පාට. අලු පාට. මේ තාත්තා අඳගෙන ඉන්නේ අලු පාට. මදර මලීෂාගේ කැමති පාට වෙන්න නැති එක. හරි. ෆෝන් එකෙන් හරි ටීවී එකෙන් හරි ටෙලිග්‍රාමස් මොන හරි බලනවද තාත්තා? මොකද්ද බලන්න ටෙලිග්‍රාම එක දැන් ඒක ඕ කියලා මොනවා හරි හිර කරගෙන කිව්වේ. මොකද්ද බලන්න ටෙලිග්‍රාම එක? පාටකුරු. පාටකුරු හරිද? හරි. හරියටම කිව්වා වන්න මලීෂා දැන් තාත්තට වෙනම දැන් මලීෂා ගොඩක් දෙවට හරි උත්තර දුන්නා නේද? ඔව්. එහෙනම් දැන් මලීෂාට දැන් ගන්න ආපු ඇඳුම් ටිකට අමතරව තවත් වැඩිපුර අරන් දෙන්න වෙයි තාත්තට නේද? ඔව්. හරි මලීෂා දැන් ෆාදර්ස් ඩේ එකට ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ? අපිට ඕන කියන්නේ දෙයක් ඕනුනොත් ඒක අනිවාර්යෙන් අරන් දෙනවා. දෙයක් කියන්නේ විතරයි ඕන ඒක අනිත් පැත්තට අපිට හම්බ වෙනවා. කවදාකවත් මොනවෙන්වත් අඩුවක්. හරි එහෙම තමයි තාත්තලා ඉතින් කොහොමද එහෙමයි නේද? එහෙනම් thank you so much මේ අපිත් එක්ක මේ ෆාදර්ස් ඩේ එක්ස්පෙරිමන්ට් එකට ජොයින් වුණාට ඔය දෙන්නට. අවශ්‍ය. thank you. ෆාදර්ස් ඩේ එක්ස්පෙරිමන්ට් එකට ඔන්න අපිත් එක්ක තව දෙනෙක් එකතුලා ඉන්නවා. අපි මුලින්ම අහමු නම මොකක්ද කියලා. සුපුනි. අමිල. හරි අපි දැන් දුවගෙන අහමු තාත්තගේ බෝර්න් එක ඉපදුණු අවුරුද්ද මොකක්ද කියලා. හැබැයි වැරදුනොත් එමුන තාත්තා අපෙත් ඉන්නවා. 1978. හරිද? හරියට. හරියට හරි. මොනවද වැඩිපුරම තාත්තා කන්න කැමති සාමාන්‍යයෙන්? Maybe rice and curry. rice and curry. rice question, yeah, that's right. True. Yeah, we get එක මීල් එකකට අනිවාර්යෙන් rice තියෙන්න ඕන. හරි ඔන්න තාත්තා දැන් ෂේප් එකේ දුව පොඩක් බේරනවා වගේ. කොහමද එක මීල් එකකට හරි රයිස් තියෙන්න ඕනේ කියලා කිව්වා. හරි ඕකේ. මට කියන්නකෝ තාත්තා මොකද්ද වැඩිපුරම බලන්න කැමති ස්පෝර්ට් එක? Rugby. Absolutely right. Rugby, yeah. රග්බි විතරද? Cricket. Rugby and cricket, yeah. හරි. එහෙනම් කියන්නකෝ කැමතිම ප්ලේයර්ස්ලා කවුද කියලා? Cricket you try. No, rugby. Sean Aldal. Yes, the current captain of Trinity College. Yeah, he's a good player, very good player. කියන්නකෝ තාත්තා වැඩිපුරම වෙයා කරන්න කැමති මොන වගේ කලර්ස්ද? Like money colors, beige, whites, grey colors, cream colors. Yeah, she mentioned white and off-whites and beige. That's right, yeah. right okay. හරි එතකොට අපිට කියන්නකෝ දැන් එයා නිකන් ඉන්න වෙලාවට මියුසික් එකේ මානව ඇත්තේ නේද? Yeah. හරි මොන වගේ මියුසික් දාන ජෝනර් එකක් මොකක් හරි තියෙනවද? Like 1970s. 70s and 80s, that's right. හරි මං හිතන්නේ ඔක්කොටම වගේ හරියට උත්තර දුන්නා නේද? තාත්තා කියන්න බලන්න. සීරසුවක් හරියට ඔව් සීරස් ඒ වගේ ඒ වගේ 90ක් වගේ නේද? 90ක් විතර. ඊහෙල්ප් මමත් කරා ඉතින් නැත්නම් හරි නෑනේ. ඔව් දැන් තාත්තා ගොඩක් වෙලාවට දැන් අර රයිස් ඇන්ඩ් කරි වලට ඒ වගේ ගොඩක් උදව් කරන්නේ නේද? දැන් දුව හරියට උත්තර දුන්න නිසා තාත්තට වෙනවා මං හිතන්නේ වැඩිපුර මොන හරි අද අරන් දෙන්නත් නේද? ඔව් අරන් දෙන්න වෙනවා අනිවාර්යෙන්ම ඒකයි.
හරි ඕකේ thank you so much Father's Day experiment එකට අපිට එක join වුණාට Thank you very much, Magina. thank you God bless you all.